වාසය කරා. මේ සිටු පවුල තුළ රූප සම්පත්තියෙන් අනුව රූපවතී නැත්නම් පටාචාර නම් වූ කුමාරිකාවක් වාසය කරා. සිටු සැප සම්පත් භුක්ති විඳින සිටි කුමාරිකාව සිටු මාලිගයේ වෘත්තන්ගේ දරපාලන සේවකයෙකු සමග ප්‍රේමයෙන් පැදුනා. කාලයාගේ ඇරෑමෙන් මව්පියන්ට රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරපලන තරුණයන් සමග සිටු මෙතුරින් රාත්‍රියෙන් පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇරෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැගත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවත් සමග ඇය සැගත් නුවරට පිටත් වුණා. රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුලා මහවැසි බසින්න තුණා. ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් ගැනීම සඳහා ලේබිඳු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති තුවසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝලා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා.